චිත්‍ර 60යි සංගීතයේ ළමයි 45යි නාට්‍ය ළමයි 10යි නැටුම් 45යි රසාස්වාදයේ ළමයි 20යි. හරිද? ඕක දැන් අපි වටපස්කාරය දක්වන්නනේ හදන්නේ. එතකොට දැන් බලන්න වටපස්කාරයේ දක්වන්න නම් අපිට මොකක්ද ඕන? අංශක ඕනනේ. අංශක ගාන ඕන. එතකොට දැන් මේ තියෙන්නේ ළමයි ගානනේ. ළමයි ගාන අපි මේ වටපස්කාරයන් ඉන්න අංශක බවට පත් කරන්න. හරිද? අංශක බවට පත් කරන්න අපි කරන්නේ මුලින්ම මුළු සිසුන් ගාන බලමු. මුළු එකතු කීයක් ආවද? 180යි. මේ ටික ඔක්කොම එකතු කරාම 180ක් එයි. එතකොට මම හොයනොන්න චිත්‍ර. මේ කෝණ ටික හොයන්න හදා. චිත්‍රවල කෝණ ටික. චිත්‍රයේ කෝණය කීයද කියලා හදා. එතකොට චිත්‍රවල ඉන්නේ කීයද? 60යි. හරිද? මුළු ළමයි 180යිනේ. 180ෙන් මුළු ළමයි 180ෙන් චිත්‍රවලට ඉන්නෝ 60ක්. තේරුණාද? 180ෙන් 60යි. ඊළඟට අපිට ඕනේ අංශක කරන්නනේ. අංශක කරන්න මේක වැඩි කරන්න ඕන 360ෙන්. අංශක කරන්න 360ෙන්. අපි අර ප්‍රතිශත කරනකොට ප්‍රතිශතයක් බලන්නේ කොහොමද? මෙහෙම භාගයක් විදිහට ලියලා 100ෙන් ගුණ කරනවා. නේ? කියන්නේ ප්‍රතිශතයේ ගන්න පුළුවන් උපරිම ගාන කියන්නේ 100 මේ අංශක වලින් ගන්න පුළුවන් ගාන මේ වටේට 360නේ. අන්න එහෙනම් 180ෙන් 60යි අංශක ගාන බලන්න 360ෙන් ගුණ කරනවා. හරිද? ඊට පස්සේ කපන්න දී. ඔන්න කපනකොට පේනවා මෙහෙම නේ 180යි 360යි කියන්නේ සම්බන්ධයක් වගේ පේනෝනේ. 180 ඒවා කීයක් තියෙනවද 360ට? 180ට 180 ඒවා 1යි 360ට 180 ඒවා 2යි. එතකොට කීයද? චිත්‍ර වලට එනවා 60 ඒවා දෙකක් කීයද? 120යි. අන්න චිත්‍ර වලට එනවා අංශක 120ක් තියෙනවා. තේරුණාද? හරිනේ? ඔය විදිහට සංගීතයට හොයනවා. සංගීතයට හොයනවා. සංගීතයට එන්නේ කීයද? 180ෙන් කීයක් එන්නේ? සංගීතයට එන්නේ 45යිනේ. 180ෙන් 45. වැඩි කරන්න ඕන අංශක ගාන බලන්න 360. කැපිල්ල එකම නේද? 180ෙන් 360යිනේ. 1යි 2යි. ඒ කියන්නේ කීයද? 45ේම දෙකක් අංශක 90ක් එන්නේ. සංගීතයේ අංශක 90. තේරුණාද? ඊළඟට අපිට නාට්‍ය දී. නාට්‍ය කියන්නේ කීයද? නාට්‍ය මුළු ළමයි 180ෙන් නාට්‍ය වල ඉන්නේ කීයක්ද? නාට්‍ය වල ඉන්නෝ 10ක්. අංශක ගාන බලන්න 360ෙන් ගුණ කරනවා. හරිද? එතකොට ආයේ කපන එක අරගම. 1යි 2යි. 10 ඒවා දෙකක් තියෙනවා. 20යි අන්න අංශක 20යි. නාට්‍ය වලට අංශක 20යි. හරිනේ? ඊට පස්සේ අපි ගාව ඉන්නේ නැටුම්. නැටුම් මේකට දෙන්නා. නැටුම් වල 180ෙන් කොච්චරද? 180ෙන් 45යි. ඒ කියන්නේ සංගීතයකමයි එන්නේ. ඕන්න ඒක හදන්න පුළුවන්, හදන්න නැතුව ඉන්න පුළුවන්. හදලම දාමුකෝ. කැපිල්ල ඒකමයිනේ. 2යි. කීයද? අංශක 90යි. හරිද? ඊට පස්සේ රසාස්වාදී. රසාස්වාදී. ඕනනම් මෙහෙම කියද හැකියි. රසාස්වාදයට අපි හදන්න නැතුව ඉමු. මදි ටික රසාස්වාදයට දාමු කියලා කියද හැකියි. දැන් මේක 120යි මේක 90යි මේක 20යි මේක 90යි මදි ටික රසාස්වාදයෙන් ඉතුරු කට්ටියනේ. තේරුණාද? ඒත් හදන එක හොඳයි. මොකද මේ වැරද්දක් තිබ්බොත් හොයාගන්න පුළුවන් නේ. හරි. රසාස්වාදයේ 20යි කියන්නේ ආය කෝණේ බලන්න 360ෙන් ගුණ කරාම 1යි 2යි 20 ඒවා දෙකක් 40.
ඔන්න ඔක්කොම ටික හොයලා ඉවරයි. චිත්‍ර 120යි සංගීතය 90යි ඕම හොයලා ඉවරයි. හරිද? දැන් ඕක ගෙනල්ලා මෙන්න මේ වටප්‍රස්ථාරයේ ලකුණු කරන්න. හරිද? වටප්‍රස්ථාරයේ ලකුණු කරන්නේ අපි දන්නවනේ කේන්ද්‍රයේ මැද කේන්ද්‍රය දන්නවා. කේන්ද්‍රේ ඉඳන් මම මේව ඉරක් ගන්නවා. ඉරක් දාලා අපි කොණමානෙන් මනින්න ඕන මුලින්ම චිත්‍රනේ. චිත්‍ර වලට 120යි. මෙහෙම තියලා කොණමානෙන් මැනලා 120ක් ලකුණු කරන්න ඕන. ඕනෝම 120 එනවා මේ හරිය. කොහොමනේ? තේරුණාද? 120 කියන්නේ ඕම ලකුණු කරනවා. අන්තක 120ක් කියන්නේ කාටද? චිත්‍රමය. තේරුණාද? ඊළඟට ඉන්න සංගීතයේ කීයද? 90යි. ආය කොණමානිය කියලා සංගීතයට 90ක් බලනවා. මෙතන 90යි. 90ක් කියන්නේ කීයද? කවුද සංගීතය? සංගීතය. හරිනේ? ඊට පස්සේ සංගීතයට පස්සේ නාට්‍ය 20යි. නාට්‍ය 20යි කියන්නේ කොහොමද? නාට්‍ය 20යි කියන්නේ ටිකක් 20 පොඩිනේ. කොහොම ගන්න. හරි? 20යි. 20ක් කවුද? නාට්‍ය. ඊළඟට ආය නැටුම් 90යි. නේ? නැටුම් 90යි. නැටුම් 90ක් කියන්නේ ආයෙත් මේක තව ටිකක් පොඩි කරොත් හොඳයි. ඕක දැන් කොණමානෙන් ගහන්න ඕන. 20 කියන්නේ මේ ගාන විතර ගන්න. හරිද? 20 කියන්නේ කවුද? නාට්‍ය. හරිද? ආයෙත් මේක 90යි. කවුද? 90 නැටුම් 90යි. මේතන 90යි නැටුම් නේ. හරිද? ඉතුරු වෙන්නේ කවුද එහෙනම්? ඉතුරු වෙන්නේ රසාස්වාද. රසාස්වාදයේ 40ක් තියෙන්නේද? ඒතර මෙතන අංක 40ක් එයි. බැනගෙන ගියාම අන්තිමට 40ක් එයි. ඒතර මෙයා රසාස්වාදයේ කියලා දාන්න. හරිද? ඔන්න වටපස්ථාරය ඉවරයි. ඇඳලා. හරිද? ඔන්න ඔහොම තමයි තොරතුරු ටික අරගෙන අන්තක ගාන ගන්නට වටපස්ථාරය අඳින්න. තේරුණාද? ඔක දැන් කොණමානෙන් මැන්නාම ගානට ලස්සනටම එනවා. තේරුණාද? හරි. එහෙනම් ඕක ලියාගෙන අඳින්නකෝ බලන්න.